පාලන ෆීටින් එකේ යන්නේ ඊයේ රෑ දිනකම් හිටියේ සත්තු මේ කුඩු ඇතුලේ අවසෙට් එක alut nih, nggak tahu alut tuh. Good morning guys, මේ අද තමයි මගේ රේසින් ලයිෆ් එකේ මම ආසම දවසක්. හේතුව අද මගේ පළවෙනි පාරට යම්බර්ට්ලා මම ගහනවා කිලෝමීටර් 5ක් ගහන. කියන්නේ පළවෙනි ඒ කියන්නේ මම normally පළවෙනි කිලෝමීටර් 2 ගහනවා. දෙක ඊයේ මම ගැහුවා. මට ඇත්තටම ඊයේ මේ හදිස්සිය ඇවිල්ලා මම අරන් ගියා. මම උදේ දාන්නත් හිටියේ මේ මට ඔෆිස් එකේ වැඩ ටිකක් නිසා මට ඒක පොඩ්ඩක් පහ වුණා. ඊට පස්සේ මම 11ට විතර ඇතෑරියේ. ඉතින් මේ ඒ වෙලාවේ මම වීඩියෝ කරා මට වෙනකොට වොයිස් කට් එකක් ගන්න බැරි වුණා. මම ඒකත් මේක ඇටච් කරනවා. ඒක 2 කිලෝමීටර්ස් එක. ඊට පස්සේ මම දැන් මේ 5 කිලෝමීටර් එකක් ගන්න 5.5 ඒ වගේ දවස් weekend දුරක් තියෙන. ඒ කියන්නේ කිලෝමීටර් 6ක් වගේ දෙනවා. මගේ කියන්නේ මම කොහොමද හැමදාම ට්‍රේනින් වල ෆස්ට් හවුස් ඉන් එක කරන්නේ එතන තමයි. මම එතන ගිහලා ගහනවා. මේ ඊට පස්සේ මේ මොකද මේ සත්තු ඉන්ටෙලිජන්ට් නම් අනිවාර්යයෙන්ම සත්තු ගොඩාක් වෙලාවට මේ දුවනවා වටේටම දුවනවා මේ පළවෙනි සත්තු ඒක පංචකනේ. එතන සත්තු 9 දෙනෙක් ඉන්නවා. සත්තු එක සතෙට්ට මම හිතන්නේ සතා ගැහුවා මේ මම බලන් ඉන්නවා මම කළු සතෙට්ට. තව සත්තු දෙන්නෙක් නැති වෙලා තිබ්බා. ඒ දෙන්නගෙන් කොහමද එක ලයින් එකක් ඉන්නවා මගේ ඒ ලයින් එක සවයි වුණොත් ට්‍රේනින් වලදී අනිවාර්යයෙන්ම හොඳට පර්ෆෝම්ස් කරනවා. හැබැයි ගොඩක් වෙලා නැති වෙන ඒ සත්තු. ඒ පොඩි කාලේ පැටව අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඒ ලයින් එකේ එක සතෙක් තමයි OLR වලත් මගේ පර්ෆෝම්ස් කරේ. හැබැයි ඒ සතා නම් හොඳටම බේරිලා තිබ්බා. මේ ඒ ලයින් එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. ඒ ලයින් එකෙන් ආයි බ්‍රීඩ් කරන්න යන්නේ. මේ ඒ ලයින් එක ඊට පස්සේ තව එක සතෙක් කොහොමද නැති වෙලා තිබ්බා. සත්තු දෙන්නෙක් නැති වෙලා තිබ්බා ට්‍රේනින් වලදී. සත්තු 12ක් නේ මං ගාව හිටියේ. ඊට පස්සේ එක සතෙක්ට සතා ගැහුවා. ඒ පැටියෙක් මොකද මගේ වැරද්ද මොකද මම මේ තියෙන හදිසියට කූඩු අරනකොටම මේ ෆාල්කන් ඇවිල්ලා අරන් ගියා ඒ සතාව. මේ පැටියෙක්. ඒ කියන්නේ මේ කූඩු හිටිය බාලම පැටියා. ඒ උගේ අනිත් එකා ඉන්නවා. මේ ඌ නැති වුණා. මේ කොහොම හරි ඔහම තමයි මේ ඔන්න බලන්න කොහොමද කියලා රේසින් සත්තු පුරුදු කරගන්නේ. දැන් ඉස්සරහ තව දවස් 20කින් 20නේ 19කින් රේස් එක තියෙනවා. මම ඔන්න මේ ඩේ බයි ඩේ කොහොමද ට්‍රේනින් කරන්නේ කියලා මට හොඳ ෂෙඩියුල් එකක් තියෙනවා. හොඳ ගේමක් ගහන්න පුළුවන් ෂෙඩියුල් එකක්. ඒ විදිහට බලමු. මොකද මේ කොන්ෆිඩන්ට් හදන්න ඕනේ මේ සත්තුන්ගෙන්. මේ ඒ නිසා එහෙම තමයි තියෙන්නේ. මම වීඩියෝස් ටික දාන්න ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා. සුපිරිම ක්ලයිමේට් එකක් තියෙන්නේ. ඌ කොමනෙක් ඔය අතාරනකොට කොහොම හරි ඇවිල්ලා මේ කූඩුවට ඇවිල්ලා වහිනවා ලෙඩේනවනේ අයියේ මං ඉතින් හුවක් දැම්ම මේකෙම ඌ ඉන්නේ කොහෙ යන්නේ බය වෙලා ඉඳලා තියෙන්නේ තනියම ගියත් මෙයා වෙනවද ඔව් තනියම යනවා මම ඉස්සර මේ කොහෙද මේ සාලියව ගිහිල්ලත් ගහනවා තනියම තනි සත්තු සෙට් ගායේ දැන් ඉතින්
කට්ටිය මටත් වඩා හොඳට සත්තු දිහා බලන් ඉන්න. සී ආකේ